අද ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ සත්මඩල හස්ත රේඛා පිළිබඳව සත්මඩලේ. එතකොට හස්ත රේඛා වල ප්‍රධාන මාතෘකාවක් අද ඔබට මීට කලිනුත් ඔබව දැනුවත් කරන්නට යෙදුනා. හස්ත රේඛා කියන්නේ මිනිස්යාගේ අල්ලේ තියෙන රේඛා වලින් ඔහුගේ ජීවිතයේ ඉරණම මේ භවයේ පෙර භවයේ ඔහුගේ ජීවිතයේ ඉරණම ඔහුගේ පැවැත්ම පිළිබඳව අපට ආගම් ભેදයක් ಜಾති ભેදයක් නැතුව ඕනම කෙනෙක්ගේ අල්ලේ පිහිටන රේඛා වලින් ඔහුගේ ජීවිතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් පැවැත්ම ඕනම කෙනෙක්ගේ පිරිමි කෙනෙක්ගේ දකුණු අතේ මේ භවයේ පිළිබඳව වම් අතෙන් පෙර භවයේ පිළිබඳව කාන්තාවක්ගේ නම් වම් අතෙන් මේ භවයේ දකුණු අතේ පෙර භවයේ කියන කියවෙනවා. ඔබට මේ වෙලාවේ සඳහන් කරන්නේ අල්ලේ රේඛා පිහිටීම මගින් ඔබේ අල්ලේ ග්‍රහය 9 දෙනත් නවග්‍රහයන් 9 දෙනත් පිහිටලා තියෙනවා. විවාහ රේඛාව විවාහය පිළිබඳව විවාහ රේඛා පිළිබඳව ඔබ අද දැනුවත් කරනවා. එතකොට ඔබ විවාහයක් වීම සඳහා අල්ලේ රේඛා පරීක්ෂා කිරීම මගින් ඔබට විවාහයක් වෙන්න තියෙන වයස ඔබේ හරි විවාහය තෝරගන්නේ මොන කාලයේද කියලා ඔබට ඔබේ අල්ලේ රේඛා මගින් දැනගන්න පුළුවන්. ඕනම කෙනෙකුට විවාහයට යුග දිවියට පත්වීමට සුදුසු වයසක් තියෙනවා. අන්නේ හරි වයස තුලදී හරි කෙනා තෝරගත්තට පස්සේ අන්නේ යුග ජීවිතය සාර්ථකව ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔබ ඉක්මන් වෙලා සුදුසු විවාහෙන් නැතුව ඔබ කලබල වෙලා හිතුවක්කාර විවාහයක් ඔබ තෝරගත්තොත් ඒක යම්කිසි අවස්ථාවකදී ඔබට විවාහයේ බාධා අසමගිකම් විවාහය දෙදරා යාම දික්කසාද වීම බවට පත් වෙනවා අනිවාර්යයෙන්. ඒ වගේම ඔබට සුදුසු විවාහයක් තියෙද්දී ඔබ නොගැලපෙන කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතා පැවැත්වුවොත් අන්න ඔබේ සුදුසු කෙනාට එන්න බෑ. ඔබේ අකුසල කර්මය පාප කර්මය හේතු කරගෙන අන්න ඔබ ඔබේ අසුබ කෙනත් එක්ක ඔබ ජීවිතය ගත කරනවා. ඔබේ උරුමකාර කෙනා එහෙම නැත්නම් උරුමකාරිය ඔබෙන් ගිලිහිලා තියෙනවා. අපට රැකියාවක් තෝරගත්තොත් ඒ ආයතනයේ රැකියාව හොඳ නැත්නම් වෙනත් රැකියාවක් තෝරගන්න පුළුවන්. හැබැයි විවාහෙදි එහෙම බෑ. හැබැයි ඔබ කියයි ඒ විවාහය හොඳ නැත්නම් මම තව විවාහයක් කරගන්නවා කියලා අද වෙන්නේ ඒකනේ. එතකොට ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. ඔබ සුදුසු වයස ආවට පස්සේ හරි වෙලාව තුලදී ඔබේ ස්ථීර විවාහය තෝරගත්තට පස්සේ අන්නේ පෞල් ජීවිතේ ඔබට සතුටින් සාමකාමීව සුහදශීලීව ඔබට කටයුතු සිද්ධ කරන්න පුළුවන්. එතකොට මානසික පීඩා නැහැ. ඒ වගේම උසාවිය වලට ගෙවන්න ඕනේ නැහැ. නඩුකාරයන්ට නීතිඥයන්ට ගෙවලා මුදල් වියදම් කරන්න ඕනේ. අන්තිමේදී වෙඩින් එක ගන්නත් කට්ටියට වියදම් කළා කන්න බොන්න දීලා එතනත් ඔක්කොම කරලා අන්තිමේදී විවාහය අසාර්ථක වුණාට පස්සේ නඩු කියලා දික්කසාද වෙන්නත් මේ සල්ලි වියදම් කරන්න ඕනනේ. එහෙනම් ඔබ කලබල වෙන්න එපා. ඔබ හරියට ඔබේ ජීවිතේ හස්ත රේඛා වලින් අල්ලේ රේඛා මගින් ඔබේ විවාහය සිද්ධ වෙන්න ඕන හරි කාලය කුමක්ද කියලා ඔබට දැනගන්න පුළුවන්. එහෙනම් ඔබට සත්මඩල හස්ත රේඛා පිළිබඳව ඔබට අද දැනුවත් කළා. ඔබගේ ජීවිතය ජය ගන්න හරි දේ හරියට තෝරගන්න. එතකොට මානසික සතුටින් ඔබේ ජීවිතේ පෞල් ජීවිතේ හැම දෙම සාර්ථක කරගන්න පුළුවන්. සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා සත්මඩල.